ශ්‍රී ලංකාව අතිශය තියුණු ලෙස මේ තරගයේ ජයග්‍රහණය කරනවා කියලා මට අන්තිමට කියන්න පුළුවන් තරගයක් නම් නෙවෙයි මේක. මොකද එහෙම කිව්වොත් මම බොරුගාරයෙක් වෙනවා. මොකද මේ තරගයේ මුල සිට අගට ලංකාව සම්පූර්ණයෙන්ම ඩොමිනේට් කරලා තිබ්බේ. හැබැයි මම මේ කියන්නේ සිම්බාබ්වෙට කෙන්යාවට අයර්ලන්තෙන් නෙදර්ලන්තෙට ගහපු මැච් එකක් ගැන නෙවෙයි. මම මේ කියන්නේ අපි ඉස්සර ඉන්දියාවට ගහපු හැටි. අද මේ ඉදිරිපත් කරන්නේ අපි ඉන්දියාවට පන්න ගහපු හැටි. ඉතින් එනම් අවදි කරමු මේ ඉන්දියාවට යන එනම නැති කරපු අපේ සුපිරිම තරගයක මතකය. දින 2013 ජූලි 2 වෙනිදා බටහිර ඉන්දිය කොදෙව් දූපත්වලදී ශ්‍රී ලංකාව ඉන්දියාව සහ කොදෙව්වන් එකිනෙකා ගැටුණු සෙල්ගොන් මොබයිල් කුසලාන තුන්කොන් තරගාවලියේ තුන්වන තරගය තමයි මේ. ජමයිකාවේ කිංස්ටන්හි සබයිනා පාක් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මේ තරගයේ කාසියේ වාසිය දිනාගත්තු ඉන්දියාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඉතින් මේ තමයි එදා තරගයට ක්‍රීඩා කරපු අපේ සුපිරි ගණ්ඩායම. එවැගේම විශේෂයෙන් මතක් කරන්න ඕනි මේ තමයි විරාට් කෝලි එක් දින පිටියේ නායකත්වය ලබා දුන්නු පළවෙනි තරගය. හැබැයි මේ තරගය විරාට් කෝලිට දරුණුම කම්පනයක් දෙන්න ඇති කියන එක නම් විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඉතින් මේ ඓතිහාසික තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භය ගත්තේ උපුල් තරංගත් එක්ක මහේල ජයවර්ධන. ඒ ඩිල්ෂන් ආබාධයකට ලක් වෙලා හිටපු නිසා කවුරුත් හිතුවේවත් නැති විදියට මේ පාර්ට්නර්ෂිප් එක ඉන්දියාවට දරුණු හානියක් කරන්න සමත් වුණා. Chopped away really well timed and goes for 4. Oh, that's fantastic. He really hit it beautifully. That's a good shot. Got right under it. You get an opportunity, you got to pounce on it. Slow outfield, Rupul Taranga gets enough. That'll be through. That's well hit. Beautifully played over long on. Delivery is coming his way, standing outside the crease, and then he gets into it. Gets under it and he plays it well. I think it's the balance and the stillness of the head which just standout features for me as far as Jayawardene is concerned, amongst a lot of other attributes. Didn't carry and has gone away for 4. That's hit superbly. And just a little push over extra cover for the single that gets him to his 50. 71st time he's gone past 50. පිටිය සිසාරා පහර එල්ල කරපු මහේල ඒ විදිහට තමන්ගේ අර්ධ ශතකය සම්පූර්ණ කළා. Fine shot. Found the gap between short third man and backward point. ඒ අනුව පන්දුවාර 21යි පන්දුවක් අවසානයේදී ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 100 සීමාව ඉක්මවා ගියා. It speaks to the excellence so far of Jayawardene and now Tharanga. උපුල් තරංගත් ඒ විදිහට තමන්ගේ අර්ධ ශතකය සම්පූර්ණ කළා. And that's a beautifully played shot.
Beautifully picked up. One bounce for 4. He loves it Wickets. there. Outside the off stump. No one in the deep. That'll be 4. Brilliant shot. Got underneath it. There's no one in the deep. Goes down the ground. This is brilliant batting from Upul Taranga. It's outstanding batting. Yeah, that's the area that I think that I mentioned that I think he'd be aiming for. Brilliant stuff. That's it. Number 16 for Jayawardene. ඒ විදිහට මහේල තමන්ගේ එක් දින දිවියේ 16 වන ශතකය සම්පූර්ණ කළා. And made in slightly difficult conditions. ඒත් එක්කම ශ්‍රී ලංකාව ලකුණු 200 කඩයම ඉක්මවා ගියා. 100 in just 107 deliveries. Nice shot. Beautiful shot, in fact. Sweet. මේ තමයි ලංකාව ගොඩනගපු 9 වෙනි 200+ පාර්ට්නර්ෂිප් එක. වැදගත්ම දේ තමයි මේකෙන් 7කටම උපුල් තරංග දායක වෙලා තියෙනවා. ඉතින් මේ අචීව්මන්ට් එක ගත්ත තව එක්කෙනයි ලෝකේ ඉන්නේ. ඒ තමයි රේකී පොන්ටිං. Gets to where he wants to be, but then he has that fraction of a second to execute. Given some breathing space, much against the run of play. This time, surely, taken. තරගය පුරා අනසක පතුරුවන් හිටපු මහේල ඒ විදිහට ලකුණු 107කට දැවී ගියා. As quickly as he wanted it to, not enough pace to play that shot, and Umesh Yadav this time does not make a mistake. So පිටිකරන ලයිස්තුවේ පොඩි වෙනසක් කරලා මැතිව්ස් ඊළඟට පිටියට එනවා. මෙතනින් වෙන්න තිබ්බ විනාශය තව දෙගුණ වෙනවා. 100 for Upul Taranga. උපුල් තරංග ඒ විදිහට තමන්ගේ 13 වන එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කරනවා. Sri Lanka after he was left out of the team. And this is certainly a more commanding knock from him. That's more like it, flat and 6. Magnificent strike from Angelo Matthews. It appears as if Matthews is now on the move here. Lovely strike. මෙතනින් පස්සේ උපුල් තරංග ගිනිගෙලි සංදර්ශන පෙන්වන්න පටන් ගන්නවා. Will it be taken? Ishant Sharma can't do anything about it. It's another massive strike, this time from Upul Taranga. It's a 6. අපේ සුපිරිම ෆිනිෂර් ඒ වෙලාවේ තරංගත් එක්ක එකතු වෙලා හිටියේ. Give himself room and hammer it through the offside. There's no one out there. තවත් පන්දුවාර 3ක් ඉතිරිව තියෙද්දි ශ්‍රී ලංකාව ලකුණු 300 සීමාව ඉක්මවා ගියා. මේ අන්තිම පන්දුවාර 3 තමයි කතාවේ හොඳම හරිය. Another piece of misfielding. Indians really sloppy here. තරංග ඒ විදිහට ලකුණු 150 සීමාවත් ඉක්මවා ගියා. To 154 Upal Taranga for exactly 4 runs. Now where's that gone? It's gone for 6. My goodness, no. Well, it's an amazing shot. Have a look at him go. Square to a low full toss for 6. It's a flat 1 over point. අවසාන පන්දුවාරයේදී තරංග මේ විදිහට බැට් කරේ. එදා ඔහුව නවත්තන්න කවුරුත් නැති බව නැවත නැවතත් ඉන්දියාවට මතක් කරමින්. Unbelievable shot. Unbelievable batting from Upul Taranga. What we are seeing here, full toss, high full toss, not an easy ball to hit for a 6. And it went a mile. Last ball. Might as well come for a second. And they do. There's an appeal for a run out. I think he's fine. Stretched himself back into the crease. And Upul Taranga. ඉතින් අවසන් පන්දුවට ඒ සාර්ථක ලකුණු දෙකත් එක්ක ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 නිවා කරේ එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 348ක දැවැන්ත ලකුණු පූර්වයක් නිර්මාණය කරමින් මේ ලකුණු පූර්ව වාර්තා පොත් අතරට එක්ුණේ එතෙක් පැවති එක්දින ජාත්‍යන්තර තරඟ 3382ක් අතරින් එක් කඩුල්ලක් පමණක් දැවි කණ්ඩායමක් ලබාගත්තු ඉහළම ලකුණු සංඛ්‍යාව විදියට
උපුල් තරංග එදා මෙදා තුර ශ්‍රී ලාංකික පිතිකරුවෙක් වාර්තා කරපු තුන්වන වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ පන්දු 159කදී ලකුණු 174ක් ලබා ගනිමින්. ජමයිකාවේ සැබයිනාපා ක්‍රීඩාංගණයේ අදටත් ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවේ වාර්තාව හිමි වෙන්නේ තරංගගේ මේ ලකුණු 174ට. ඒ වගේ මේ තරගයේදී ඔහු එක් දින ජාත්‍යන්තර ලකුණු 5000 සීමාව ඉක්මවා ගියා. අපේ සුපිරි ෆිනිෂර් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 29කින් ලකුණු 44යි. මහේල ලකුණු 107යි. ඉන්දියාව වෙනුවෙන් කඩුල්ලක් ගත්ත එකම පන්දු යවන්න වුණේ අශ්වින්. හැබැයි අශ්වින්ටත් යොමු කරපු පන්දු අර 10දී ලකුණු 67ක් ගහලා තිබුණා. එදා අපේ පිතිකරුවන්ගෙන් බේරිච්ච කිසිම ඉන්දීය පන්දු යවන්න කිරේ නැහැ. වෙන එකක් නෙමෙයි නායක විරාට් කෝලිට පවා පන්දු ආර දෙකක් යවලා බලන්න උනා අපේ ඉනිම නවත්තන්න පුළුවන් වේද කියලා. හැබැයි නවදිනවා කියන එක එදා අපේ ශබ්දකෝෂයේ තිබ්බේ නැහැ. ඒ අනුව ජයග්‍රහණය සඳහා ඉන්දියාවට හිමිවුණු ඉලක්කය ලකුණු 349ක්. ඉතින් අපි බලමු මේ තරගයේ ඉන්දියාවේ ඉතුරු ඉරණම් කතාවත් අපේ සිංහයෝ කොහොම විසඳයිද කියලා. ඉන්දියාව වෙනුවෙන් පිළිතුරු ඉනිම ආරම්භ කළේ රෝහිත් ශර්මා සමගින් ශිඛර් ධවන්. Classy shot. Not an easy shot to play because that was hit on the up. Got him. කුලේ ඉන්දියාවේ ඉරණම් කතාව විසඳන එක පටන් ගත්තේ රෝහිත් ශර්මගෙන්. To break free, the ball was hitting the bottom of his bat, Rohit Sharma. Yeah, it is a very good catch. Because it's on that length, it's not a half volley. And the angle and gone quickly to Matthews. That's a very good position. Asking for it. Length was full enough and wide enough. That is very well played. That is brilliant. That's what we know. That's in the air, but there's a fielder right under it, camping under it. Upal Taranga has no problems whatsoever. අපේ ආරම්භක පිතිකරුවා විදියට ඇවිත් අවසානයේ වෙනකන්ම රැඳුණු උපුල් තරංග ඉන්දීය අනෙක් ආරම්භක පිතිකරුවට නම් වැඩි වෙලාවක් කඩුල්ලේ රැඳෙන්න දුන්නේ නැහැ. Straight to Taranga. Probably not. Straight in. Malinga waits for the catch. They're finding fielders with regularity here. නායක විරාට් කෝලිගේ නායකත්ව අත්දැකීම තව තවත් අවුල් කරමින් ඔහුට ලකුණු දෙකකට ආපහු හැරිලා යන්න වෙනවා. Got himself on, took the spinner off. He surprised Kohli. A rare failure. Beautifully bowled. Typical Malinga. Typical Malinga with the Yorker. මුරලි විජේට මාලිංගගේ පන්දුව හම්බුවේ නම් බේරෙන්න වෙන්නේ නැහැ. It's bowled on a length. Murali Vijay holding back. අන්තයට බිඳවැටීමින් තිබ්බ ඉන්දිය ඉනිම ගොඩගන්න සුරේෂ් රයිනා සහ දිනේෂ් කාර්තික් උත්සාහ කළා. Nice shot. Glorious shot. See, you can sit and wait on it because you know he's going to be whipped away quite nicely. It's found the gap nicely and it runs away for 4. තවත් පන්දු 138කින් ලකුණු 239ක් අවශ්‍යයි. Senanayake will continue. Again, that's played away nicely by Suresh Raina. Gone, stumped. Is he? Yes, given out by the leg umpire. So coming out of his crease and trying to sweep the ball, not a good option. සංගාහේරත් සුසංයෝගයට ඉන්දිය පස්වන කඩුල්ලක් දිනලා යන්න පුළුවන් වුණා. Got too close to it, Dinesh Karthik. In the end, ended up yorking himself.
It was a struggle for Karthik. 22 to him. That's a nice shot. Lovely flick. Beautifully driven through the offside. Russell. Oh, that's overthrows. Nobody covering that throw from Lasith Malinga. Throws at Angelo Matthews' end. He's broken the stumps as he got the man as well. He may get a rough deal here. Suresh Raina is the man who's dived full length. It'll be such an unreasonable, nasty way to leave the crease because he did everything right except that the bat was not grounded. In the first game, we saw Dinesh Karthik put in a big dive and he was brilliant. We hear it's going to be out. Red light. OUT is gone. අපේ සුපිරි පන්දු රැකීම නිසා ඉන්දියාවේ 6 වන ගඩුල්ලත් බිඳ හෙළුණා. Easily taken into his lap. Reverse sweep. සජිත්‍ර මේ දවාගත්තේ ඉන්දියාවේ 7 වෙනි ගඩුල්ල. Well, reverse sweep. Always taking a chance. Some people play it better. And just And that's skidded on. Finish him off. First ball. මීළඟ පළවෙනි පන්දුවෙන්ම ශමීවත් දවා ගන්න සජිත්‍රට පුළුවන් වුණා. just goes straight through, skids on, and away go his stumps. Is back on, and there is Jadeja. Well, injecting some life. Amazing. I think he's got another. Really magnificent performance by Sri Lanka from all quarters. හේරත් ඒ විදිහට දවසේ 3 වෙනි ගඩුල්ලක් දවා ගත්තා. Spun too. Good catch by Sangakkara because it spun plus taking a finish outside edge. So there was Chezabian goal, sticks the hand in the air. Take a look at that for a shot. How about that? That is creative. That is the end. Full, straight, and too much for Umesh Yadav. මාලිංග දවාගත්ත ඒ අවසාන කඩුල්ලත් එක්ක ශ්‍රී ලංකාව මේ තරගේ ලකුණු 161කින් ජයග්‍රහණය කරනවා. මේක ඉතිහාසයට එකතුනේ. ඉන්දියාව ටොස් එකක් දිනලා ලව්වු දරුණුම පරාජය විදියට. It's just one bad day. But a lot of credit to Mahela Jayawardene and Upal Taranga. ඉන්දියාව පන්දු අර 44යි පන්දු 5ක් අවසානයේදී ලකුණු 187කට සියල්ලන් දෙවි ගියා. හුදකලා සටනක නිරත වුණු ජඩේජා ලකුණු 49යි. හැබැයි ලංකාවේ ලෙවල් එකට කිට්ටුවටවත් එන්න දෙයක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් එදා කණ්ඩායමේ නම් හිටියේ නැහැ. රංගන හේරත් කඩලු 3ක්, අජිත්‍ර සේනානායක කඩලු 2ක් සහ මාලිංග කඩලු 2ක් දවා ගත්තා. කුලසේකර මැතිවුස් දෙන්නත් එක් කඩුල්ලකින් දවා ගත්තා. තරගයේ වීරයා වාර්තා රැසක් පිටවපු ඔබුල් තරංග. Taranga for his magnificent unbeaten 174, his highest ODI score. අද අපි ඉන්දියාවට 50ට ඕල් අවුට් වුණාට එදා අපි ඉන්දියාවට ගැහුවේ මෙන්න මෙහෙම. ඉතින් මෙහෙම දවස් ආයෙත් දකින්න අපිට වාසනාව ලැබෙන්නේ කියන ප්‍රාර්ථනාවෙන් අදට ඔබෙන් සමුගන්නවා. ඉතින් Wisdom Plus LK අපිව subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම notification bell එකත් click කරලා අපේ හැම අප්ඩේට් එකක් එක්කම දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔබ සැමට සුබ දවසක්.